හරි පුතේ. ඒතකොට 2022 සංකීර්ණ සංඛ්‍යා ගානනේ. 22 ගමු B කොටස. ඒ කොටස න්‍යාස හා නිශ්චයක තියෙන පොඩි කොටසක් තියෙන. ඒකත් එක්ක B කොටස සංකීර්ණ සංඛ්‍යා කොටස. දැන් B එනවා. B වල තියෙන්නේ මොකද්ද? අපි ගත්තොත් Z තියෙනවා, W තියෙනවා. එයා කවුද? සංකීර්ණ සංඛ්‍යා කුලකේ සංකීර්ණ සංඛ්‍යා කුලකේ අවයව දෙකක්ලු. නේද? ඒක හරිනේ. ඒතර Z බා මේ බව පෙන්වන්න කියනවා. ඒතර Z කියන්නේ මම ගන්නවා සාධාරණ කවුද එහෙනම් x ධන අයෝටා y කියලා ගන්නවා. ඒතර මේක xy කියන්නේ අයත් කවුද? රියල් නම්බර්ස් වල නැත්නම් තාත්වික සංඛ්‍යාවල අවයව දෙකක්. නේද? ඒතර xy කියන්නේ තාත්වික සංඛ්‍යා දෙකේ අවයව දෙකක් නෙවෙයි කතන්දරේ හරිනේ. ඒක දැම්මා. ඒතර මේක Z බා කියන්නේ කවුද එහෙනම් අපි දන්නවා Z බා එන්නේ x ඍණ අයෝටා y. කියන්නේ අපි දන්නවා තාත්වික සංඛ්‍යාවක් වෙන්න සංකීර්ණ සංඛ්‍යාවක් තාත්වික සංඛ්‍යාවක් වෙන්න ගුණ කරපුවම ඒක ප්‍රතිබද්ධ කියනවා. අන්න ප්‍රතිබද්ධ මේක කවුද? මේක Z වුණාම ප්‍රතිබද්ධ Z බා මේ පැත්තටනේ කවුද වෙනස් වෙන්නේ එතකොට? මේක Z බා නම් මේක තීටා ධන තීටා වෙනවා. මේක වාමාවර්තව වෙන එක මේක ඍණ තීටා වෙනවා. සරලව මේක x මේක y. සරලව උත්තරය නේද? මේක x වෙනවා මේක y වෙනවා. එතකොට මේකේ x කියන එක නේ අපි ගන්න xy නෙවෙයි. මොකද්ද මේ ගන්න? රියල් z එකයි මේ පැත්තේ. කවුද එන්නේ? ඉමේජිනරි පාර්ට් එකේ ඉමේජිනරි z එකයි. ඔය විදිහට එනවා. එතකොට මේ z කියන්නේ xy මෙතන ඛණ්ඩාංක xy නා. මේක අපි දන්නවා මේ පැත්තට දුර x වෙනවා. මේ පැත්තට දුර y වෙනවා. ඍජු කෝණී ත්‍රිකෝණයක් හින්දා z වල මාපාංකය මේක විශාලත්වයේ මෙහා වෙනවා. මෙන්න මේ දිග. දැන් z බාවලත් එම දිගමයි නේ. z බාවලත් එම දිගමනේ. නේද? z බාවලත් එම දිගමයි වෙනසක් නැහැ. xy ම තමයි. එහෙනම් මේක අපි දන්නවා z වල මාපාංකය දෙන්න පුළුවන් අපිට. කවුද? x වර්ග ධන y වර්ගයේ වර්ග මූලය. ඔය විදිහටම z භාගයේ මාපාංකයත් එමමයි. කියන්නේ එම විශාලත්වයමයි. ඔය පොඩි දේ තමයි මේකේ ගානේ ප්‍රශ්න කරලා තියෙන්නේ පොඩි දෙයක් නේද? ඒක හරියට ඉගෙන ගත්තාම මේවා ලොකු ගණන් නෙවෙයි. මම නිකන් පොඩි කැලලක් පැහැදිලි කරේ. ඒතර මේ හරියට තර්කානුකූලව දෙන්නේ xy කියන්නේ මොනවද? තාත්වික සංඛ්‍යා. ඒතර මේකේ මේ දෙන තාත්වික සංඛ්‍යා අයෝටත් එක්ක සෙට් වුණාම තමයි කවුද? අන්න අපිට එනවා තාත්වික සංඛ්‍යා නැත්නම් සංකීර්ණ සංඛ්‍යා බවටපත් වෙනවා. ඒතර ඔගේ සාමාන්‍ය සංඛ්‍යාව සංකීර්ණ සංඛ්‍යා කුලකේමද උපකුලකයක්. නේද? සංඛ්‍යා සංකීර්ණ සංඛ්‍යා කුලකේ උපකුලකයක්. ඒක නැත්නම් මොකද්ද? අතාත්වික පාර්ට් එක නෑ. ඒතර ඔන්න ඒකත් එක්ක සෙට් වෙනවා. කොහොමද වැඩේ යන්නේ? ඒතර අපිට කියනවාද z බා. z බා කියන එක අරක බව පෙන්වන්න කියලා කියන්නේ. ඒතර මම දන්නවා මේ දෙක මම දැම්මට පස්සේ z බා කියන්නේ කවුද දැන්? z කියන්නේ මම දන්නවා x ධන අයෝටා y නේ. දැන් මේක x ඍණ අයෝටා y නේ. දැන් අපිට පේන්නේ මොකද්ද මේකේ? අපිට පේනවා ඔව් වර්ග දෙකක අන්තරයක් පේනවනේ. වර්ග දෙකක අන්තරයක්. එහෙනම් වර්ග දෙකක අන්තරය එනවා කවුද? x වර්ග ඍණ අයෝටා වර්ග y වර්ග. එහෙනම් x වර්ග ධන y වර්ගය එනවා. හැබැයි අපේ මොකද්ද? z කියන්නේ මෙයා. z වල මාපාංක කියන්නේ මෙයානේ. z වල මාපාංක කියන්නේ මෙයා. එහෙනම් මෙයා z වල මාපාංක නම් z වල මාපාංකයේ වර්ගය සමානයි කවුද? x වර්ග ධන y වර්ගනේ. එතකොට මෙතන අපිට එකපාර ලියගෙන මේ දිනේ කවුද? z වල මාපාංකයේ වර්ගය තමයි. එහෙනම් z බා සමානයි කාටද? මෙයාට ඔන්න සාධනය කරලා ඉවරයි පළවෙනි කොටස. පළවෙනි කොටස ඉවරයි. එතකොට ඔය කැලේ ලකුණු 6ක් විතර අනිවාර්යෙන් දෙනවා. බලමු ලකුණුත් නේ. ලකුණු බලමු දැන් ඔහොම යන්කෝ. එතකොට මේව නෑ මේ මම ඔයාලට පැහැදිලි කරන්න පාවිච්චි කරපුවා. මේව නෑ. මේ දැනට මම කරගෙන යනවා. හරි ඊළඟට අපිට දැන් තියෙන z ධන w n9. ඒක n9 කියන්නේ මේක භාවිතා කරන්න පුළුවන්. n9 නේ. දැන් n9 කිව්වා මේක අපි පාවිච්චි කළාම හදමු. පාවිච්චි කළාම හදන්න වෙනවා. එතකොට මෙයාගේ වර්ගය සමානයි පෙන්වන්න තියෙනවා එකක්. එතකොට මේක ගන්නෙ කොහොමද? නේද? අපිට තියෙන්නේ මෙන්න මෙහෙම එකක්. පෙන්වන්න තියෙන්නේ z වල වර්ගය ධන දෙකක් රියල් zw බා තියෙනවා. ධන w වල වර්ගය. ඔක තමයි වෙන්නත් තියෙන්නේ. දැන් සරල වැඩක් නේ. බලමු මේක දැන් මේක n9 කියන්නේ මේක පාවිච්චි කරලානේ. එහෙනම් මෙයා එන්නේ වර්ගයක් එන්නේ කවුද? z කියන එකයි z භාගය. ඒතර මම දන්නා සංකීර්ණ සංඛ්‍යා දෙක එකතුවත් කවුද එන්නේ? සංකීර්ණ සංඛ්‍යා දෙක එකතුවත් උදේ සංකීර්ණ සංඛ්‍යාවම තමයිනේ. එහෙනම් මට පුළුවන් මේක කවුද? එහෙනම් z ධන w එයා ගුණ වෙනවා z ධන w ගේ බාවලින්. z බා වගේ මෙයා වගේනේ. කතන්දරේ හැරෙන්නේ. ඔන්න දාගත්තා. එහෙනම් මට පුළුවන් මේක මොකද්ද? සංකීර්ණ සංඛ්‍යා දෙකක එකතුවේ ප්‍රතිබද්ධය තිබ්බහම සම්පූර්ණ එක අපිට වෙන වෙනම ප්‍රතිබද්ධය ගන්න පුළුවන්. z බා w බා z බා w මේක වෙන වෙනම දාන්න පුළුවන්. ඒකත් හරි වැඩි. දැන් එකකින් ගුණ කරමුනේ. වැඩි හරිනේ. z බා එන. ඊට පස්සේ දාන z w බා එන. දාන w z බා එන. මේකේ දාන w බා එන. කියන්නේ අපි දන්නවා z බා කියන සංකීර්ණ සංඛ්‍යාවක් තවත් සංකීර්ණ සංඛ්‍යාවේ ප්‍රතිපදයෙන් උන වෙද්දී z වල වර්ගය අපි සාධනය කරා. මේ දැන් z w බා
දැන් අපිට උත්තරේ දිහා බලනවා කවුද ඉන්නේ? දෙකක් රියල් ZW ගාදී. ඊතර පොඩි ප්‍රශ්නයක් ආවා. දැන් මොකද මම මේ ගත්තොත් මේ Z බා ධන Z ගත්තොත් කවුද ඉන්නේ? නැත්තම් ඕක අනිත් පැත්ත ගමු. Z ධන Z බා ගත්තොත් කවුද ඉන්නේ? X ධන අයෝටා y ධන X ඍණ අයෝටා y. මේ කවුද? මෙයාට මේ සාධනයක් අපේනේ. මූලික සාධනයක් තියරි වල මූලික සාධන කොටසක් නේ. ඊතර ඔන්න ගත්තම මේක නිකන් පේන්න වගේ නේ. ඊතර දෙකක් X එනවා. X කියන්නේ කවුද? අපි දන්නවා X කියන්නේ Z වල රියල් පාර්ට් එක නේද? Z භාගද්දි වෙනසක් වෙන්නේ නැහැ. මොකද දෙකක් X ආයෙන දෙකක් රියල් Z මේ තියෙන්නේ. එහෙම ලියන්න පුළුවන්. ඒතර මෙතන මට පුළුවන් මේ WZ බාන තියෙන මම මේක ගන්නවා Z බා W කියලා දාන්න පුළුවන් මට. Z බා W. ඒතර මම මේක දාන්නම්. ZW බාගේ බාගේ බාන වෙනසක් කරාද? නෑ නේ වෙනසක් කරලා නෑ නේ. ඒක තමයි නේද? මොකක්ද වෙන්නේ? Z බා එනවා. හරිනේ බාගේ Z මේක බා තමයි Z බා එනවා. W වල බා කියන අය W. මේකටම වෙනසක් කරලා නෑ. එමමයිනේ. මෙයාටම වෙනසක් කරලා නෑ. ඒකමයි. එහෙනම් ඒක ගත්තා හරිද වැඩේ? ඒක ගත්තා අතන ගත්තා WW බා කියන්නේ ආයෙත් W වල මාපාංකීය වර්ගය. සංකීර්ණ සංඛ්‍යාවක් සංකීර්ණ සංඛ්‍යාව සහ සංකීර්ණ සංඛ්‍යා ප්‍රතිපදයෙන් උන කරපුවාම එයාගේ මාපාංකීය වර්ගය එනවා. වැඩි හරියට ඒක සාධනය කරා. දැන් මෙතන කවුද ඉන්නේ? මේ Z වර්ග මේ නිකන් මේ වගේ නේද? Z ධන Z භාගයට මේ ZW බා ZW භාගේ බා එක. ඒ කියන්නේ කවුද මේක දැන්? මේකෙන් ලියන්න පුළුවන් දෙකක් රියල් කවුද ඉන්නේ? ZW භාගේ එනවා. දැන් මේ දෙක එකතු කරපුවාම එන්නේ කවුද? රියල් පාර්ට් එක. ඉමේජරි පාර්ට් එක කැපිලා යනවා මේ. ඇයි අයෝටා එක රින වෙනවනේ එතන. Z බා දාන්න කැපිලා ගියා. ඒතර ඔය කැලේ එනවා. එතන එනවා W වල වර්ගය. ඔන්න එන සරලයි වැඩි. ඒකත් ඉවරයි. කතන්දරේ බැයිද උතෙන්ට එක හරිය නේද? ඔව්. බව වෙන්නන්න. එතකොට Z ධන W බා Z ඍණ W බා මේ බව අපෝහණය කරන්න. එතකොට මේකේ තව තියෙනවා Z ඍණ W බාත් හොයා ගන්න වෙනවා. Z ඍණ W වල වර්ගයත් හොයා ගන්න වෙනවා. එතකොට ඒක කවුද ඉන්නේ? ඒකත් මේ විදිහමයි කවුද තියෙන්නේ? මෙතන Z ඍණ W එක මට ඕන ලියන්න පුළුවන් Z ධන ඍණ W කියලා දාලා. එයාගේ වර්ගය කියලා දා ගන්න පුළුවන්. නේද? නැත්තම් ආයෙ නැවත එහෙම හදාගන්න ප්‍රශ්නයක් නැහැ. ලකුණු පොඩක් කාලය යනවා. ලකුණු හම්බෙනවා. නේද? අපෝහණයක් තියෙන බෑ. ගත්ත පිළිතුරෙන් ගන්න ඕනේ. නේද? ආයෙ හදන එක යාව බලාපොරොත්තු වෙන්නේ නැති වෙයි. එහෙනම් අපි අනිවාර්යෙන් මේ ක්‍රමයට යන්නේ හොඳයි. Z ධන ඍණ W. ඒතර එකපාර ලියමු මොකද වෙන්නේ? එහෙනම් Z වල වර්ගයක් එනවා. ධන දෙකක් රියල්. මේ දෙන්නගේ ගුණිතය තියෙන්නේ. එහෙනම් කවුද ZW බා? මෙයාගේ W බා නේ. ඒතර Z එනවා. W බා එන හැබැයි ඍණ W බා එන්නේ. ඍණ W බා කොහොමනේ? ත්‍රියයනෝ. මේක දාන W වල නම් වර්ග ඍණ තිබ්බත් තේරුමක් නැහැ නේ. වර්ග වෙනකොට ඍණ වෙන්න ප්‍රශ්නයක් නැහැ නේ. මේකේ නමද ඍණ තිබ්බාම මෙයත් ඍණ මේකෙත් ඍණ සම්පූර්ණ වදින මේක Z ඍණ W වෙන්නේ. මේකත් උඩ බාය ගත්තාම Z ඍණ W කියනවා. මෙතන Z බා ඍණ W බා. එතකොට ඍණ නේ කවුද ධන එනවා. ආයෙත් ධනමයි. දැන් ධන එන්නේ කතන්දරේ පැහැදිලිද? ඒකත් අතට Z වල වර්ගය. මෙයා එනවා. මෙයා කවුද දෙකක් රියල් කවුද එන්නේ? ඍණයි ධනයි ගුණ වුණාම සංකීර්ණ සංඛ්‍යා දෙක අනිවාර්යයෙන්ම ඍණ එනවනේ ඉස්සරහට. તો ඍණෙන් ගුණ වෙනවා. ඒ කියන්නේ ලකුණ මාරු වෙනවා තිබි. ZW භාගේ ලකුණ. ඒතර මෙතන ධන තිබ්බනම් මොකද වෙන්නේ? දැන් මේවයි කේස් එකක්. අපි ගත්තොත් මේ Z එකයි Z බා එකයි. දැන් Z ගෙන් අපි ඔක තියෙන හැටියට මොකද්ද? ZW වෙන සංකීර්ණ සංඛ්‍යාවනේ. අපි ගමු මේ හැටියට Z එකයි කවුද අපිට ආවේ මෙතන W එකයි. දෙක ගුණ වෙලා යා ඍණෙන් ගුණ වෙනවා කියමුකෝ. එතන තියෙන අතර මොකක්ද දෙන්නේ? X ධන සංකීර්ණ සංඛ්‍යාවක් වෙන Z කියලා එයා ඍණෙන් උඩ වෙනවා. ඒතර X ධන අයෝටා y තිබ්බේ හරිය කලින්. එයා ඍණෙන් උඩ වුණාම ඍණ X ඍණ අයෝටා y වෙනවනේ. ඒතර කවුද එන්නේ? කලින් රියල් පාර්ට් එක තිබ්බේ ධන. දැන් රියල් පාර්ට් එක කවුද එන්නේ? ඍණ. දැන් මෙතන තිබ්බේ ධනනේ මේ. මෙතන ආවේ ධන. හැබැයි මොකද ඍණ වුණා මේ සංකීර්ණ සංඛ්‍යා ඍණෙන් උඩ වුණාම ඒක තියෙන X පාර්ට් එක නැත්තම් රියල් පාර්ට් එක නැත්තම් තාත්වික කොටස අතර ඍණ වෙනවනේ. එහෙනම් මේක සම්පූර්ණම මේක එළිය ඍණ දාන්න පුළුවන්. ඍණ ZW බා. මම හිතනවා තේරුණා නේද? ධන W වල වර්ගය. දැන් මේක ඍණෙන් ගුණ සංකීර්ණ සංඛ්‍යාවක් ධනයි ඍණෙන් ගුණ වෙනවා සම්පූර්ණ. ඍණෙන් ගුණ නම් මොකද තියෙන ලකුණ වෙනස් වෙනවනේ. අනිත් පැත්ත හැරෙනවා. අනිත් පැත්ත හැරෙනවා ලකුණ මොකද ඍණ වෙන්න එපේ. ඍණෙන් ගුණ වුණොත් තමයි ලකුණ වෙනස් වෙන්නේ. ධනෙන් ගුණ වුණොත් ලකුණ වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මම මේක ඍණෙන් ගුණ කරා. නේද? ඍණෙන් ගුණ කරපුවාම මෙන්න උත්තරේ එනවා. තේරුණා මං කියන එක? ඊළඟ ගත්තා. ඒතර මේක මම දාන්න මේ දින කවුද මේක දෙක. අපි එක දෙක කියලා දාගමු මේක එක මේක දෙක. දැන් මොකද මේ උත්තරේ ගන්න 1 2 එකතු කරමු. නේ එක ධන දෙකෙන් කවුද එන්නේ? Z ධන W වල වර්ගය ධන Z ඍණ W වල වර්ගය කවුද එන්නේ? අර Z ධන W වල වර්ගය ධන මාපාංගයේ වර්ගය Z ඍණ W වල මාපාංගයේ වර්ගය කවුද එන්නේ? මෙයාගේ Z වර්ගයට Z වර්ග සෙට් වෙනවා දෙකක් එනවා. එහෙනම් ඉතින් දැන් මේ උත්තරේ දැන් ලියු හැකියි. දෙකක් Z වල වර්ගය ධන කවුද මෙයාගේ? මෙයාට මෙයා කැපිලා යනවා මේ. මේක ධන දෙකක් රියල් ZW බා. මෙතන ඍණ දෙකක් රියල් ZW බා එන්නේ. එහෙනම් මෙතන W වර්ග දෙකක් W වර්ග වෙනවා. එහෙනම් W වල වර්ගය මෙහෙම ගන්න පුළුවන්. ඔන්න කතන්දරේ. වැඩේ තේරුණාද? ඔන්න ඔතෙන්ට එනකන් හරි වැඩේනේ. දැන් සරල වැඩක්, ලොකු වැඩක් නෙවෙයි.
තේරුම් අරන් තිබ්බනම් සංකීර්ණ සංඛ්‍යාවල වෙන ටික ලොකු දෙයක් නෑ ගාන්ට යන. හරි? ගාන්ට මේක ඔක්කොම දානවා දැන් මේ ඔක්කොම මෙහෙම කතා කරලා සාකච්ඡා කරලා දානවා. පිළිවෙලට දානවා. හරි? හටි මාත් එක්ක මදලා කොට දා ගන්න ඕනේ. හරි? ඔන්න වැඩි. තර සංකීර්ණ සංඛ්‍යා කොටස සාමාන්‍ය කට්ටිය වැඩි කරන්න අකමැති පාඩමක් වුණා මේක ලේසින් පාඩමක් ගන්න ඉස්සෙල්ලා. දැන් මොකද මූලික ගණිතයේ මුල සිට අගට නැවත මතක් කිරීමක් තියෙන්නේ නේද? ඒ මූලික ගණිතයේ නැවත මුල සිට අගට මතක් කිරීමක්, ඒ කියන්නේ අලුතෙන් ගණන් ටිකක්, ඉලක්කම් ටිකක් ඉගෙන ගන්නවා. අලුත් සංඛ්‍යා ටිකක් ඉගෙන ගන්නවා නේ. අලුත් සංඛ්‍යා ටික ගන්න මේ සංඛ්‍යා වල ටික කරන යන්ති. හරි? එකතු කිරීම, අඩු කිරීම, ප්‍රතිබද්ධ නේ. එතකොට මේකේ කොහොමද ජ්‍යාමිතික නිරූපණය කරන්නේ? මේක කොහොමද ගුණ කරන්නේ? මේක කොහොමද බෙදන්නේ? ඒක අතන්දර ඔක්කොම අපි එක එක විදිහට සාකච්ඡා කරනවා නේද? මේක කොහොමද අතර ජ්‍යාමිතික විදිහට ආගම් සටහනක් කියන්නේ ඒක නේද? අපි වැඩේ ගන්නට කරගෙන යනවා නේ. ඉතින් ඒ වැඩෙත් එක ලේසි මේක. හරිනේ? ඊළඟට දැන් තියෙනවා මේක ආගම් සටහනක ZW බිඳුව නිරූපණය කරන ලක්ෂය ඒක රේඛේ නවනද? ඒක රේඛේ උනා නම් මොකද එකම ලක්ෂය දැන් ZW බිඳුව කියන්නේ ZW එකතු වෙනවනේ. දැන් එකතු වුණාම මොකද වෙන්නේ? එකම තමයි Z තිබ්බ W ප්‍රමාණයක් මේ පැත්තට ගියා. ඒතර මේ හැනේ තමයි Z ධන W ඉන්නේ. හරි? ඒක තමයි කියන්නේ එකම රේඛාව නෙවෙයිලු තියෙන්නේ. හරි? වෙනස් කියලා කියන්නේ. ඒතර Z ධන W ලක්ෂය ඒක රේඛේ නෝර්ම විට මේ ඒ සඳහා ජ්‍යාමිතික අර්ථ දැක්වීම. බව අපෝහණය කරන ආගම් සමය ZW බිඳුව නිරූපණය කරන ලක්ෂ ඒක රේඛේ නෝර්ම විට ඒ සඳහා ජ්‍යාමිතික නිරූපණය කියන්නේ මෙන්න මේක සඳහා ජ්‍යාමිතික නිරූපණය අහනවා අපි. මෙයා සඳහා. බලමු මොකක් කියනවද දන්නේ නැහැ බලමු නේ. හදලා බලමු. ජ්‍යාමිතික නිරූපණය. ඒතර මම මේ ටික මකනවා. හරි ලකුණු ටික ඕනනම් බලමු. ලකුණු තියෙනවා මෙතෙන්ට එනකන් ලකුණු බලමු පොඩි දෙයක් කරේ නේ. පොඩි දෙයක් කරේ. ඒතර ලකුණු මේ මාකින් එක නම් මෙච්චර දිගට නේ කෙටියෙන් තියෙන්නේ. හරි. ඒතර මෙන්න මේක Z භාගයට මේකට ලකුණු පැන දාන්න. හරි. එතෙන්ට නම් උදේ ලකුණු මෙයා 5යි. මේක ගත්තට 5යි වර්ග දෙක අන්තරයක් විදිහට ඒක උත්තරේ ගත්තට 5යි. එතන 10යි. ඊට පස්සේ තියෙනවා මේක ZW කියලා ගත්තට මෙන්න මෙතන මේ දැනුම තිබ්බට 5යි. ඊට පස්සේ මේක වෙනම දෙකට කැඩුවට 5යි මේ දැනුමට. හරි. ඊට පස්සේ ආයෙත් මේක ගුණ කරලා ගත්තට ලකුණු 5යි මේ පියවරට. හරි. ඊට පස්සේ මෙන්න මේ W වර්ග අරගෙන මේක මේ පියවර දෙකටම 5යි දීලා තියෙනවා. මේක එකක් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. මේක අන්තිමට තියෙන්න ලකුණු 5යි. හරිනේ. ඊට පස්සේ එතන 20යි එතකොට ඔක්කොම. හරිනේ. ඊට පස්සේ තියෙනවා මේකේ දෙක අරගෙන ඍණ W ප්‍රතිස්ථාපනය. හරි මේක තමයි බලාපොරොත්තු වෙලා තියෙන්නේ. මෙතන මේකට මේක දැමීමට 5යි. W නේද අපෝහණයක් නේ. එතකොට මේ ප්‍රකාශය ලිවීමට නෙවෙයි මේ දෙක එකතු කිරීමට ලකුණු 5යි. එතකොට ලකුණු ඔක්කොම 30යි 40යි. දැනට ලකුණු 40ක් අරන් තියෙනවා නේ. දැනට ලකුණු 40ක් අරන් තියෙනවා. ඔන්න සංකීර්ණ සංඛ්‍යා ගානේ ඔන්න ඔතෙන් එනකොට ලකුණු 40ක් ඉවරයි. පැහැදිලි මං ටික ලකුණු 40ක් අරගෙන ඉවරයි. ඉතින් ඕක තමයි වැඩේ. හරි ඊළඟට යන්න. ඊළඟ කොටසට යන්න. ඒතර මෙන්න මේක ජ්‍යාමිතික නිරූපණය කරන්න කියනවා. එකම ලක්ෂෙත් නෙවෙයිලු තියෙන්නේ. නේද? එකම ලක්ෂෙත් නෙවෙයිලු මේක ජ්‍යාමිතික. අපි දන්න එකතුවක් කොහොමද ජ්‍යාමිතික නිරූපණය කරන්නේ? අඩු කිරීමක් කොහොමද? ඒකේ මාපාංකය එන්නේ කොහොමද කියලා අපි හොඳට කතා කරනවානේ. නේද? පිළිවෙලට කතා කරනවා. බලමු දැන්. ජ්‍යාමිතික නිරූපණය කරමු. මම දැන් දාගන්න. ඒතර මම දන්නේ මේක ධන පැත්ත කියලා අදින්න ඊට පැත්ත වෙන්න පුළුවන්. මේක කියලා නෑ කොයි පැත්ත කියලා මම නිකන් අදින්න. පළමු වෘත්තපාදයේ කියලා ඉතලා මම ජ්‍යාමිතික නිරූපණය කරන්න. එකතුවක් දන්නවනේ අපි ජ්‍යාමිතික නිරූපණය කරන්නේ නේද? ඒතර මේක එනවා කවුද? රියල් Z එක. මේක එනවා කවුද? ඉමේජිනරි Z එක. ඔන්න. එතකොට මේකේ මෙතන මම ගන්නම් බිඳුව ලක්ෂය මෙතනනේ. ඊපස්සේ ආයෙ කවුද කියන්නේ එක ලක්ෂය නේද? බිඳුව ලක්ෂයයි ඊට පස්සේ Z. Z එක අපිට Z නේ Z මම උඩින් දාන Z නේ W මේක Z කියලා ගන්නම්. W මේ හරියට මම මේ ඩලව ගන්න. හරි මෙතන Z. එතන W මේ එක රේඛේ නෙවෙයි. නෑ ඒක රේඛේ නෙවෙයි නෑ එකතු මම දන්නවා මොකක්ද නේ සමාන්තර ආශ්‍රයක මේ පාදේ Z මම W එකතු කරපුවා මේ දුරක් එකතු කරන්න මේ පැත්තට එකතු කරා. සමාන්තරව මෙයාට මෙයා සමාන්තරයි මේකත් සමාන්තර ආශ්‍රයයක්. ඒතර මෙන්න මෙයා සමාන්තර වෙන්න. මේක තමයි එන්නේ කවුද? Z ධන W සංකීර්ණ සංඛ්‍යාව මෙතන. ඒතර මෙයාගේ විශාලත්වය මෙයානේ. මේක තමයි Z ධන W ගේ මාපාංකය මෙයා. හරිනේ දැන් හරි වැඩි. ඊට පස්සේ අනිත් කොටසට යන්න. නැත්නම් දැන් මේවා අපි දන්නව නේද මේක W ප්‍රමාණයක් මෙතෙන් නමුදේ මේ පැත්තට W ප්‍රමාණයක් එකතු කරනවා. මේ W ප්‍රමාණය සමාන්තරව එහෙම මෙතන Z දිනා එකතු කරපුවාම මෙතන මේක අපි දන්නවා දෙක සෙට් වෙන්නේ සමාන්තර ආශ්‍රය නේද? ඒතර ඕක අපි ඉමීඩියට් අධ්‍යයනය කරපු එකක් නේ නේද? අංක 1000 අපි තියරි ක්ලාස් එකේ අධ්‍යයනය කළා මෙතන ඉනවා කියලා පෙන්නවා නේද? අපි තියරි සාධනෙත් කරා මොකද ජ්‍යාමිතිකව ඔප්පුත් කරානේ. ඔතෙන් දෙනවා. දැන් මොකද ඊට පස්සේ මට ඕනේ Z ගෙන් W එක. ඒතර Z ගෙන් W අඩු කරනවා. මම දන්නවා Z ගෙන් W අඩු කරනවා මේ පැත්තට. මම මේක මෙහෙට කඩේ ඉරියන් දාලා ඍණ W එකක්. ඒතර මේ හැරි ඍණ W තියෙනවා. දැන් මේ පැත්තට මොකද දෙන්නේ? ආය සමාන්තර ආශ්‍රයයක් ඇදෙනවා. නේද? සමාන්තර ආශ්‍රයයක්
ඇදෙනවා ඍණ W එකත් එක්ක. මේකට ඍණ W. ඔව්. එයත් එක්ක එන මේ පැත්තට. ඇදෙන්න ඕන සමාන්තර ආශ්‍රයක් Z ඍණ W සෙට් වෙන්න. ඔන්න ඔහොම වගේද නේ. එතකොට Z ඍණ W මේ වගේ තනක් ඔන්නම සමාන්තර ආශ්‍රයක් ඇදෙනවා. ඒතර මෙන්න මේකට මේන්න මේ පාදෙට මේ පාදේ මොකද වෙන්නේ? සමාන්තරයි සහ සමාන වෙනවා. දැන් විශාලත්වයේ මේකත් අපි දන්නවා කවුද නේ? Z ඍණ W ඉන්නේ ඇත්තටම මෙතන. හැබැයි ඒ දුර සමානයි කාටද මෙයාට? අපි ඒක දන්නෝනේ. ඔය කතන්දරේ මම ආයෙ කියලා දුන්නා මොකද මේක තමයි කවුද? ඒ කියන්නේ මේ තියරි වල කියලා දෙන පොඩි පොඩි තැන් මේ. ඕක තමයි කවුද? ආග් මේ විශේෂ වැඩක් නේ Z ඍණ W කියන්නේ මෙයාට. ඒතර මේ අපිට ලේසි W සිට Z ඍණ එතන හොයාගන්න. මම මේකෙන් තමයි ඊට පස්සේ මොකද ආගම් සනහ අදින්න පුරුදු කරේ නේ. W සිට Z ඍණ මෙතන. මම මේ හැම එකක්ම මේකේ මතක් කරනවා. තැන්ලේද? ඔය කතන්දරේ තියෙන්නේ අපිට ඕක නේ ජ්‍යාමිතික නිකම් මේක නිරූපණය කරලා ගේම ගහන්න තිබ්බේ. මේ පොඩි දැනුමක් තියෙන පේනවනේ. ඒක සරලව සාමාන්‍ය පෙළ දැනුමෙන් ගේම ගහන්න පුළුවන්. හරි. දැන් අපිට මොකක්ද උත්තරේ ආවේ? එතකොට Z ධන W වල වර්ගය ධන Z ඍණ W වල වර්ගය මොකක්ද දෙන්නේ? සමාන්තර ආශ්‍රය විකර්ණ වල වර්ග වල එකතුව. ආවා මේකේතර මෙයා වෙනවා කවුද? මෙයා Z වල මාපාංකය වෙනවා. W වල මාපාංකය. W වල මාපාංකය වෙනවා. මෙයා Z වල මාපාංක වෙනවා. එහෙනම් මෙයාත් Z වල මාපාංක වෙනවා. මෙයා W වල මාපාංක වෙනවා. නේ? මේක W නම් මේක W නේ. මේක සමාන්තර ආශ්‍රය සම්මුඛ පාද. සමාන්තර ආශ්‍රය සම්මුඛ පාදන මොකද වෙන්නේ? මෙයා Z නම් මෙයා Z වල මාපාංක වෙනවා. මෙයාත් Z වල මාපාංක. සමාන්තර ආශ්‍රය සම්මුඛ පාද සමානයි. මෙයාත් W වල මාපාංක වෙනවා. මෙයාත් W වල මාපාංක. සමාන්තර ආශ්‍රය සම්මුඛ පාද සමානයි. ඒක තොන්දරේ හරිනේ. ඊට පස්සේ දැන් මම දන්නා මේක අපිට උත්තරේ එලා තියෙන්නේ මොකද්ද? මම ගත්තොත් මේක O A B C වගේ දාගන්න. එතකොට මේක මම ලිව්වොත් එන්නේ Z ධන W කියන්නේ මෙයා. ඒ කියන්නේ OB වල වර්ගය විකර්ණයක වර්ගයක් තියෙනවා. Z W කියන්නේ කවුද? මෙයා. එහෙනම් AC වල වර්ගය සමාන දෙක වතාවක් කවුද තියෙන්නේ? W වල Z වල වර්ගය කියන්නේ මෙයා. OC වල වර්ගය. OC වල වර්ගය. ඊට පස්සේ තියෙනවා W වල වර්ගය කියන්නේ OA වල වර්ගය. මොකක්ද ඇවිල්ලා තියෙන්නේ? ඒතර ජ්‍යාමිතික ඇවිල්ලා තියෙනවා OB වර්ග ධන AC වර්ග සමාන දෙකක් OC වර්ග ධන OA වර්ගය. ඒ කියන්නේ මොකවද? විකර්ණ වල වර්ග වල එකතුව සමානයිලු සමාන්තර ආශ්‍රය කාටද? පාද වල වර්ගයන්ගේ එකතුව. හරිද මේ? Z වල වර්ගය Z වල වර්ගය දෙකක් Z වල වර්ගය නේද? ඒතර දෙකක් OA වල වර්ගය OA වල වර්ගය කියන්නේ CA වර්ග CB වර්ග ධන OA වර්ග නේ. CB සමානයි OA ට. එහෙනම් Z වල W වල වර්ග W වල වර්ග. හරිනේ? ඒතර යා තමයි කවුද? OA වල වර්ගය කියන්නේ. OC කියන්නේ කවුද? Z වර්ග Z වර්ගය දෙකක් තියෙනවා. ඒතර මේ මොකද? පාද වල වර්ග වලට එකතුව සමානයි. විකර්ණ දෙකේ වර්ග වල එකතුව සමානයි. පාද වල වර්ග වල එකතුවට කියන දාම ඇවිල්ලා තියෙන ජ්‍යාමිතිකව. ඒතර ඕක ලියන්න ඕනේ. සමාන්තර ආශ්‍රය විකර්ණ වල වර්ග වල එකතුව සමානයි. සමාන්තර ආශ්‍රය පාද වල වර්ග වල එකතුවට. ඕක ජ්‍යාමිතිකව අපි එනේ ඕක කොස් ප්‍රමේය සාධනය කරන්නත් පුළුවන්. නේද? කොස් එකෙන් සාධනය කරන්නත් පුළුවන්. හරි? ඒවා අපි කරලා තියෙන ත්‍රිකෝණ තිහරනේ. පොඩි පොඩි වැඩ. ඒක තොන්දරේ හරිනේ. ඔන්න. OB වර්ග AC වර්ග දෙකක් OAC වර්ග දන OA වර්ග. එතෙන්ට ආවා. එතකොට ඕක තමයි ජ්‍යාමිතික අර්ථ දක්වන කියන අර්ථ නිරූපණය දෙන්න. මොකද දෙන්නේ සමාන්තර ආශ්‍රයේ විකර්ණ වල වර්ග වල එකතුව සමානයි පාද වල වර්ග වල එකතුවට කියන එක ලියන්න ඕන. හරි? එතකොට ඔතෙන්ට නිකන් බලමු ලකුණුනේ. ඕකට නම් ජ්‍යාමිතික නිර්මාණ ලොකු ලකුණක් දෙන්න ඕනේ. මොකද ලොකු දැනුමක් ඕනේ. එකතු කිරීම විතරනේ ඕන. එතන ලකුණු අතර 15යි දෙන්නේ. මෙතනට නිවැරදිව කියනවාද? රූපය විතරක් තිබුණොත් 5ක් දෙන්නලු. හරි? රූපේ විතරක් තිබ්බොත් 5යි. ඊට පස්සේ මෙන්න මේක ලියලා මෙන්න මේක සමාන්තර රාශි විකර්ණ වර්ග වල එකතු හේ පාදල වර්ග එකතු සමාන වෙයි කියලා තිබ්බොත් තව 5ක් දෙන්න නේ. තව 5ක් දෙන්නලු. ඒක තව 5ක්. ඔය ප්‍රකාශිතය තව 5ක් නේ. එතන ඔන්න ලකුණු ඔක්කොම එතනට මේ ප්‍රකාශය අර මේක ලිව්වටයි උත්තර ලිව්වට ලකුණු 15ක් දීලා තියෙනවා. හරි? ඒක ලොකු වැඩක් නෙවෙයි මාක් කියන්නේ නේ. ලොකු වැඩක් නෙවෙයිනේ මේක ජ්‍යාමිතික ඉදිරිපත් කරනවා කියන්නේ ලොකු වැඩක් නෙවෙයි. එකතු කිරීමක් සමාන්තර ආශ්‍රය දැනුමනේ. ඒක තන්දරේ හරි. එහෙනම් C කරොසනේ C කරොසනේ. C. ඉතින් ඔන්න වැඩි ඈ. C කොටස වෙනම පාර්ට් එකක්. අතර මේක දාලානේ. ඉමීඩියම් වැඩේට. මේක බලන්න නේද? හරියට අවබෝධයෙන් තියෙන ළමයිට මේවා එහෙන ලේසි ගණන් ඈ. හරි. ඉතින් ජ්‍යාමිතිකව මේක ඉදිරිපත් කරගන්න පුළුවන් ළමයාට. මේවා එහෙන ලේසි ගණන් දැන් අපි හදපු ගණනුත් එක්ක පේපර් වල මේවා ඇත්තටම සිම්පල් වැඩ නේ. ජ්‍යාමිතික ඉදිරිපත් කිරීම මීට වඩා සංකීර්ණ ඉදිරිපත් කරානේ. හරි. අපි ලම්බ සමච්ඡේදය පවා යන්දා ඊට පස්සේ කේන්ද්‍ර මතාපාතනය කරන කෝණේ පරිධි මතාපාතනය කරන කෝණේ තේ මේ දිගටම ගියානේ.
ඊට වෘත්තය යන වෘත්තේ කැලලක් ආවම මොකද මේ කැලල එන්නේ කොහොමද ඒවා ඔක්කොම කතා කරන්නේ නේ? ඒතර ඒවා ඇත්තටම මේ ඇවිල්ලත් නැහැ. දැන් අපි උනාට ඒවා ඉදිරියට වට ඕන වෙනවනේ. ඔය ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියරින් ඉලෙක්ට්‍රොනික ඒවා කරනකොට ඉන්ජිනියරින් කරනකොට ඔය ඉතාම වැදගත් වෙනවා නේ. රිලේ එක තමයි මුළු 3යි ගානම Z කියන්නේ. මෙන්න මේ ද්‍රවකාකාරය ඉදිරිපත් කරනවා. ද්‍රවකාකාරය ඉදිරිපත් කරද්දී මේක මොන වෘත්තපාදය දැක්කම කියන්න පුළුවන් මොන වෘත්තපාදයේද? ගාන ඉදිරියට තියෙනවා. මේක දැක්කම කියන්න පුළුවන් ළමයිට මොකක්ද දෙන්නේ? ඍණ 1යි ධන මූල 3යි. කවුද එහෙම ගන්නෙ? කොහොමද ගන්නෙ? ඍණ 1 කියන්නේ කවුද? මේ පැත්තේ තියෙන්නේ. නේද? ඒතර x අක්ෂයේ ඍණ පැත්තේ. y අක්ෂයේ කවුද? ධන පැත්තේ මූල 3. ඒතර මේක දැක්කම y ධන x ඍණ නම් එයා දෙවෙනි වෘත්තපාදය. ඉතින් ඒක ගාන කියලා දෙනවා. අපි වැඩක් නැහැ නේද? R කියන්නේ විශාල කොහොමද? R කියන්නේ විශාලත්වයනේ. ඒක දන්නවා අපි. ඒතර මේක කවුද? මේක phi බෙදීම දෙකට වඩා විශාලයිලු θ. phi ට වඩා කුඩායිලු. ඒක ඉතින් කියන දෙයක් නැහැ අපි දන්නවා. නේ? ඇයි දෙවෙනි වෘත්තපාදේ? phi බෙදීම දෙකට විශාලයි phi ට වඩා කුඩායි. නේ? දෙවෙනි වෘත්තපාදේ. මේක දැක්ක ගමන් කියා ගන්න පුළුවන්. ඒක නොදුන්නත් මේ தත්ත්වයෙන් අපිට මෙන්න මේක දුන්න ගමන් මොන වෘත්තපාදද කියලා දැනගන්න පුළුවන්. සංකීර්ණ සංඛ්‍යා දැක්ක ගමන් පුළුවන් වැඩි. ඒක හරි. ඒතර කවුද Z? Z වල මට මේක ලියන්න උතර එකේ වර්ගයේ මුළු තුනේ වර්ගයෙන් දෙකක් කියලා ගත්තා නම් හරි. නේ? ඍණ භාගයයි දන මූල 3 බෙදීම 2යි අයෝටා. ඒක මම කොහොමද කරේ? මෙයාගේ වර්ගය ගන්න Z වල මාපාංක ගන්න. Z වල මාපාංක ගත්තම මොකද වෙන්නේ? ඍණ 1ගේ වර්ගය ධන මූල 3ේ වර්ගය එයාගේ වර්ගමූලය. ඒ කියන්නේ 1යි එතන 3යි කියන්නේ 4යි. 4ේ වර්ගමූලය කියන්නේ 2යි. නේද? අන්න දෙකෙන් ගුණ කරලා දෙකෙන් බෙදුවා. දැන් මෙතන ඉන්නේ කවුද? R එක. R cos θ ධන අයෝටා sin θ නේ. එහෙනම් කවුද එන්නේ? 2යි. මම දන්නවා දෙවෙනි වෘත්තපාදයේ කවුද එන්නේ? භාගය වෙන්නේ cos. cos 5 ඍණ 5 බෙදීම 3ක් නේ. cos 5 උනේ 5 cos 5 ඍණ 5 බෙදීම 3ක් කියන්නේ cos 2ක් 5 බෙදීම 3යි. දැන් අයෝටා sin කවුද එන්නේ? 2ක් 5 බෙදීම 3යි. හරිද? sin දෙවෙනි වෘත්තපාදයේ ධන. එහෙනම් මුළු 3 බෙදීම 2යි sin 120. හරිද මං කියන්නේ sin 120 ඇවිල්ලා තියෙන්නේ. ඒතර මෙතන අන්න එනවා. කවුද එන්නේ ධන? අයෝටා sin 2ක් 5 බෙදීම 3යි. ඔන්න. ඔක තමයි ද්‍රවකාකාරී Z නේ. ඒතර R එකත් හරි R සමාන 2යි. නේ θ සමාන 2ක් 5 බෙදීම 3යි. ආ නෑ මම නිකන් දුන්නේ. හරි. ඔය එක තොන්දරේ හරිනේ. ආකාරය ප්‍රකාශ කරන R මේ වේ. අන්න n අයත් Z ප්ලස් සඳහා. ඔය එක තොන්දරේ ඊට පස්සේ කියන n අයත් කවුද කියන්නේ? Z ප්ලස් ලු. Z කියන්නේ අපි දන්නවා නිකිල. තන නිකිල විට අපිට කියනවා Zn අන්න Z වල n වෙනි බලයේ තියෙන එක. කවුද එන්නේ? an ධන අයෝටා bn ලු. එතනම ANBN කියන්නේ අනිවාර්යයෙන්ම කවුද? ANBN කියන්නේ මං කියවනේ මේවා මොනවාද? තාත්වික සංඛ්‍යාවෙන් දැන් මම ගාන හදනකොටත් මේක අනිවාර්යෙන් දානවා. මම දන්නවා දැනුම මොකද්ද මේ දෙන්න අනිවාර්යෙන් තාත්වික උන් දෙන එකතු වුණාම තමයි සංකීර්ණ සංඛ්‍යාව හෙට් වෙන්නේ. ඒක ඉමේජිනරි පාර්ට් එකත් ආපුවාම. අතාත්වික කොටසත් ආපුවාම නේ සීන් එක වෙන්නේ. එතෙන්ට පැහැදිලි නේ. ඉතින් ඒක සාමාන්‍ය දැනුම. එතෙන්ට ගත්තා ඊට පස්සේ දැන් කියනවා MN කියන්නේත් කවුද? MN කියන්නේ Z plus එකද? ඒක හරි ධන නිකිල සඳහා මේ ගණිත අපිට මේ සාධනෙත් කරනවානේ. ඒක හොඳට එක්ක හරි. ඒතර රියල් Zn යන්න මේක ඇසුරෙන් සොයන්නලු. ඒතර රියල් අපි මේ පැත්තේ ගමු. ඒතර මම දන්නවා මේකේ Zm මහන්නේ අපි. කියන්නේ Zm කියන්නේ කවුද? Zn කියන්නේ an ධන අයෝටා bn. ඊට පස්සේ Zm කියන්නේ නම් am ධන අයෝටා bm වෙනවා. මේක රියල් පාර්ට් එක අපි අසුරු කරමු. an am මම දන්නවා රියල් පාර්ට් එක නේ මෙයා මෙයා ඉන්නවා ඊට පස්සේ මේ අයෝටා පද දෙක විතරයි එන්නේ මම ඔක්කොම දාන්න යනවා නේ ඊට පස්සේ කවුද එන්නේ මේක වතාවක් මෙයා එනවා අයෝටා වතාවක් an bm එනවා මෙයා එනවා කවුද an b නා මේකේ අයෝටා වතාවක් ඊට පස්සේ එනවා bn am එකක් එනවා දැන් අයෝටා වර්ග bn bm එකක් අතන්දරේ පැහැදිලිද මේ ටික පේනවද අතන්දරේ පැහැදිලිද දෙන්න පේනවනේ හරි ඔතෙන්ට හරි මේක ගමු හරි ඔන්න කතන්දරේ. ඒතර මේකේ අයෝටා වර්ගය මම දන්නවා ඍණ. එහෙනම් එනවා an am ඍණ එකයි අයෝටා වර්ගය ඍණ එක දැම්මා. ඍණ bn bm එනවා. ඒතර මෙයා වතාවක් අයෝටා කවුද එන්නේ? an bm තන bn am එනවා. කියන සරල සුළු කිරීම නේ. දැන් මේකේ අහන්නේ රියල් පාර්ට් එක. ඕක නෙමෙයි උත්තරේ. අපෙන් අහන්නේ කවුද රියල් පාර්ට් එක විතරයි. ඒතර මේ රියල් පාර්ට් එක කියන අයෝටා නැති. නැත්තම් මෙන්න මේ අතාත්වික කොටස නැති මෙන්න මේ පාර්ට් එක විතරක්. ඒතර රියල් අහනවා අපෙන්. රියල් පාර්ට් එක කියන්නේ තාත්වික කොටස විතරක් Zn Zm. ඒ කියන්නේ තාත්වික සංඛ්‍යා තියෙන මේ වගේනේ. දැන් උත්තරේ නෝ කවුද? an am ඍණ bn bm. ඔන්න. ඕක තමයි එන තාත්වික කොටස. නේද? ඒ දෙක ඇසුරින් ගත්තා. ඒතර Zm දරේන සලකමින් මුවාවර ප්‍රමේය පාවිච්චි කරනවා. මුවාවර ප්‍රමේය පාවිච්චි කරනවා. ඒතර Zm දරෙන් ඒ කියන්නේ මේ මොකද්ද? ඇත්තට මේ Zm.Zn නේ. ඒතර Z අපි දන්නවා මේ ඉන්නේ. Z කියන්නේ මෙයා.
ඒතර එයාගේ cos දෙකක් 5 බෙදීම 3යි අයෝට sin දෙකක් 5 බෙදීම 3යි. ඒතර zm zn කියන්නේ කවුද? මේකේ අපි m දන m දා ඕකනේ ඔය දෙක ගුණනාම මොකද දෙන්නේ අපිට? මුවාවට පාවිච්චි කරනවා මෙන්න මේ පදේටම m දන n දාම එකපාර දාමුනේ. කවුදනේ දෙක වතාවක් අපිට දන්න cos දෙකක් 5 බෙදීම 3 ධන අයෝට sin දෙකක් 5 බෙදීම 3 මේ ප්‍රකාශයෙන්ම මොකද වෙලා තියෙන්නේ? මේක මම දාන්න මේ වරහන්. මේ ප්‍රකාශයෙන්ම සම්පූර්ණව m ධන n ගේ බලයක් ඇවිල්ලා. නේද? m ධන n ගේ බලයක් ඇවිල්ලා. මම දන්න බලය ආපු ගමන් මොකද මේක දෙකේ m ධන n වෙනවා. එතන මොනවා කියන්නේ ඒකට දෙකේ m ධන n එනවා. ඊට පස්සේ කවුද? මේක ඇතුළට කෝණේ තිබ්බ තැනට කවුද එන්නේ? මේක බතන එකතු වෙද්දි ගුණ වෙද්දි මොකද වෙන්නේ? ආග් එකතු වෙනවනේ. ඒ කියන්නේ විස්තරය එකතු වෙනවා. එකතු වෙද්දි අපි දන්නා ද්‍රවකාකාරය මොකද වෙන්නේ? θ එක දන්නා θ ආග් එක ආග් z1 දන්නා ආග් z2 වෙනවනේ. ඔවා තීරිය වල හරියට කරලා තින්නේ නෑ මොකද මේකෙත් cos වෙනවා. කවුද එන්නේ? 2යි. අපි යෝනම් මේක m ධන n දාලෙමු. m ධන n වතාවක් කවුද එන්නේ? 2යි 5 බෙදීම 3ක් වෙනවා. එයා ධන අයෝට sin කවුද එන්නේ? m ධන n කවුද එන්නේ? 2යි 5ට 3ක් වෙනවා. ඔන්න. ඕකනේ. එතකොට මේක ඊට පස්සේ කියනවාද? අන්න එතකොට මේක රියල් පාර්ට් එක දැන් ගන්න පුළුවන්. රියල් පාර්ට් එක කවුද? අයෝට නැති පාර්ට් එක මේක ඇල්ල නේ. එහෙනම් අපිට යමු රියල් මේක කවුද එන්නේ? z m ධන n සමානයි. කාටද 2ක් m ධන n cos එනවා m ධන n 2 බෙදීම 3 නේ. ඕකනේ. ඕක තමයි රියල් පාර්ට් එක. එතකොට මම ගත්තොත් මේක අපි ගමු a කියලා. මෙයා b කියලා ගත්තොත් a හා b වලින් ගන්න පුළුවන්. කවුද? මෙයා සමානයි මෙයාට. ඔක තමයි අපේ සරල දෙයක්. මෙයා සමානයි මෙයාට නේ. ඔව් 2ක් m ධන n cos m ධන n 2ක් 5 බෙදීම 3. ඉවරයි ගන්න නේ. එතකොට එක සමානයි a සමානයි b නේ. a සමානයි b බැවින් අපිට ලියන්න පුළුවන් කවුද? ගානේ a n a m ඍණ b n b m සමානයි කාටද? 2ක් m ධන n cos m ධන n අන්න 2ක් 5 බෙදීම 3. බාන්න මේ කොච්චර ලේසිද කියලා නේ. කොච්චර වැඩේ ලේසිද? ඒ කියන්නේ සංකීර්ණ සංඛ්‍යා ගාන දැන් සරල ඔළුවට ගත්තොත් එහෙම පොඩි පොඩි දේවල් ටිකක් සම්පූර්ණ ගාන හදා යන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් පරණ ගණන් හදන්න නැහැ. පරණ ගණන් සුපිරි ගණන් තියෙනවා. ඉතින් මේවත් සුපිරි තමයි ඈ. කියන්නේ පරණ අලුත් කියලා නෑ. මේකත් සුපිරි ගණනක් තමයි. කියන්නේ දැන් එන්නේ දැනුම තමයි. දැන් මේ තියරි වලට පොඩ්ඩක් බරයි. දැන් මේ ගණන් ටික තියරි වලට පොඩ්ඩක් බරයි. හැබැයි මොකද ළමයිට මේක හිතා ගන්න බෑ. මේක කරන්නේ නෑ මොකද? අතහැරලා ඉතින් මොකද අන්තිම හරියනේ කරන්නේ. මම මේවට කලින් කරලා දීලා වැඩි කරලා දීලා දෙන්නේ මාස කීයද 7කට වගේ කලින් කරලා දුන්නානේ. නේ? සංකීර්ණ සංඛ්‍යාවක මේ ප්‍රැක්ටිස් කරගන්න වැඩි දීලා තියෙන්නේ. එහෙනම් දැන් මේ එක්සෑම් ගණන් ටික පිළිවෙලට හදන්න. ඒතර මේකේ ගේමක් නෑ පේනවනේ. පොඩි පොඩි වැඩ ටිකක්. ඒතර 2022ත් ඔය විදිහට ඉවරයි. හරිද? සරල වැඩක් කරගෙන යන්න. හරි.